හායි අපි යමු වෙසක් බලන්න. මේ තියෙන ඉතින් අපේ ගෙදර වෙසක්. ඊට පස්සේ අපි ගියා අපේ ගමේ වෙසක් කලාපේ බලන්න. ඇත්තටම පුදුම ලස්සනක් තිබ්බේ. කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. තොරන්, පහන් කූඩු තව කානිවල් එකකුත් තිබ්බා. ඉතින් තොරන් පහන් කුඩු ගැන කියන්න නම් වචන නැහැ. ඒ තරම් පුදුම ලස්සනක් තිබ්බේ. ඔයගොල්ලෝම බලන්නකෝ ඉතින් මං කියන්නේ බොරුද කියලා ලස්සනයි කියලා. ඇත්තටම මට කියන්න අමතක වුණා. මේ වෙසක් කලාපේ කරේ ITN එකෙන්. ඉතින් පුදුම ලස්සනක් තියෙන්නේ. thank you so much ITN අපේ ගමට මේ පාර වෙසක් කලාපේ ගෙනාවට. ඊපස්සේ ආ කානිවල් එකෙන් ටිකක් වෙලා ඉඳලා අපි ගෙදර ගිහින් දෙවෙනි දවසේ අපි ගියා ගංගාරාමේ. ඉතින් ඒකේ වීඩියෝස් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මම වැඩි වීඩියෝස් ගත්තේ නැහැ. ගන්න පුළුවන් වුණු ටික තමයි මම ඔයගොල්ලන්ට දාන්නේ. ඉතින් එතන තිබ්බ වෙනම වයිබ් එකක්. අර පිච්ච මලුයි හඳුන්කුරුයි ඒ සුවඳත් එක්ක මම වෙනමම ලෝකෙකට අරන් ගියා වගේ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදරදී පෙරහැරකුත් හම්බුණා. ඒකේ වීඩියෝස් තමයි ඔය. ඔහොම තමයි ඉතින් මගේ වෙසක් දවස ගෙවුනේ. තව වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.